සුබ දවසක්. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මුලින්ම ඔයාට ඊමේල් ඇඩ්‍රස් එකක් හදන විදිය. ඊට පස්සේ මම ඔයාට කියලා දෙනවා ඒ ඊමේල් එක භාවිතා කරලා YouTube channel එකක් හදන විදිය. ඉතින් YouTube channel එකේ සියලුම setting හැදුවට පස්සේ මම අන්තිමට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද YouTube එකෙන් මුදල් හොයලා අපේ බැංකුවටම ගන්න කියලා. ඒ හින්දා මගේ channel එක subscribe කරන්න යාළුවනේ. එහෙම නැත්නම් ඔයාට මගේ channel එක miss වෙන්න පුළුවන්. මගේ channel එක subscribe කරොත් තමයි ඔයාට මගේ channel එකෙන් උදව්වක් ගන්න පුළුවන්. මොකද මගේ channel එක ඔයාට miss වෙන්නේ නැහැ. ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. SL එකටම YouTube channel එක subscribe කරගෙනම අපි දැන් යමු ඊමේල් එකෙන් පටන් ගන්න. මම මුලින්ම මගේ Google Chrome browser එක මෙන්න මේ විදිහට open කරගෙන මම මෙතන search bar එකේ type කරගන්නවා Gmail creating කියලා. මුලින්ම අපි Gmail address එකක් හදන්නයි යන්නේ. ඉතින් මේ විදිහට ඔයා type කරගන්න. type කරගත්තට පස්සේ මම step by step කියලා දෙනවා කොහොමද email address එකක් හදන්න කියලා. email එකක් තියෙනවා නම් ඔයා හදන්න ඕනේ නැහැ. email address එකක් නැහැ කියලා හිතාගෙන තමයි මම email address එකකුත් හදන්නේ. ඉතින් මෙතන උඩින් එනවා create a Gmail account කියලා. ඒකට ඔයා ටච් කරගත්තට පස්සේ ටිකක් පාතට යන්න. පාතට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ නිල් පාටින් create an account කියලා තියෙනවා. ඉතින් මම මේක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ලෝඩ් වෙනවා. ඉතින් මෙතනින් අපිට ඊමේල් එක ටයිප් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් යට තියෙනවා මෙන්න create account කියලා. අන්න ඒක උඩ එකපාරක් ඔයා ටච් කරගන්න. ඒකේ තියෙන උඩින්ම තියෙන එක ඔයා සිලෙක්ට් කරගන්න. for my personal use කියලා. ඒ කියන්නේ මගේ පෞද්ගලික පරිහරණයට කියලා. ඊට පස්සේ අපිට මෙතනින් ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක දාගන්න තියෙනවා. ඔයාගේ පළමු නමයි අවසාන නමයි දාගන්න. ඔයාගේ ඊමේල් එකටත් මේක ගොඩක් දුරට එනවා. මමත් මේ විදිහට මගේ පළවෙනි නමයි අවසාන නමයි ටයිප් කරගෙන මෙතන යට තියෙන next කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාගේ උපන් දිනය ගහන්න එනවා. ඉතින් අපි උපන් දිනේ උපන් දවස උපන් මාසෙ ගහන්න ඕනේ. ඉතින් අපි මොකක් හරි අවුරුද්දක් මෙන්න මේ විදිහට ගහ ගන්නවා. ඊට පස්සේ ඔයාගේ දවස ගහ ගන්නවා. ඊට පස්සේ ඔයාගේ මාසෙ ගහ ගන්නවා. ඉතින් මේක ඔයාගේ හරියට දාන්න. ඊට පස්සේ මේල්ද ෆීමේල්ද දාන්න තියෙනවා. මම මේල් කියලා දැම්ම මම පිරිමියෙක් හින්දා. ඊට පස්සේ next කරගන්නවා. ඊට පස්සේ ඔන්න මුලින්ම option දෙකක් දීලා තියෙනවා. එයාලම අපිට Gmail address එකක් create කරලා දීලා තියෙනවා. ඒකට ඔයා කැමති නැත්නම් ඔයාට මේ තුන්වෙනි තැන ටික් එක දාන්නයි තියෙන්නේ. ඒ කියන්නේ create your own Gmail address කියලා. එහෙම නැත්නම් උඩ කැමති දෙකෙන් එකක් තෝරගන්නත් පුළුවන්. ඉතින් ඔයාට තුන්වෙනි එක ටික් එක දාගත්තොත් ඔයා කැමති email එකක් මේ විදිහට select කරන්න එනවා. ඊට පස්සේ ඒක රතු පාට වෙනවා කියන්නේ කලින් ඒ email එක කවුරු හරි අරන් කියන එක. ඒ හින්දා හරියටම රතු පාට වෙන්නේ නැතුව email එකක් දාලා මෙතන next කරගන්න. ඊට පස්සේ ඔයාගේ password එක දෙපාරක් ගහන්න එනවා. මුලින්ම ඔයා password එක ගහන්න. ඊට පස්සේ ඒ password එකම නැවතත් confirm කරන්න එනවා. ඉතින් ඒ කියන්නේ එකම password එක ඔයා තැන් දෙකක ගහ ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ගහගත්තට පස්සේ ඔයාට මෙතන show password දාලා බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක next කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතෙන්ට ඇඩ් කරන්න අහනවා. ඒ කියන්නේ අපේ මේක verify කරන්න. ඉතින් මම මෙතන dialog ෆෝන් නම්බර් එකක් තමයි දාගන්නේ. මොකද dialog නම්බර් වලින් දැන් හැම එකම වගේ verify වෙනවා. අනිත් ඒවාට සමහරක් ඒවා verify වෙන්නේ නැහැ. හරියට දාගෙන මෙතන next කරන්න. ඊට පස්සේ ඔයාගේ dialog ඒ නම්බර් එකට කෝඩ් එකක් එනවා. ෆෝන් එකට. ඒ කෝඩ් එක මෙතනින් ගහලා ඔයාට මෙතනින් next කරන්න තියෙන. ඉතින් මගේ ෆෝන් එකට ආපු කෝඩ් එක දැන් මම මෙතනින් type කරගන්නවා. type කරගෙන මම මෙතන next කියන බටන් එක උඩ එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන recover email address එකක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ email එකට මොනවා හරි වුණොත් මේකෙන් recover කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ setup එක skip කරලා අපිට මග ඇරලා යන්නත් පුළුවන්. ඉතින් මම දැන්ට මෙතන skip කරගන්නවා. මේක skip කරගත්තට පස්සේ අපි මෙතන phone number එක හරියද කියලා අහනවා. ඒකත් හරිනම් මෙතන අපි next කරන්න තියෙන්නේ. ඒක next කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඊළඟ setup එකට switch වෙනවා. ඉතින් මේක අපිට කියවන්න තියෙන මේලගේ license එක කියවලා මෙතනින් මුලින්ම I agree කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හරියටම ටික් එකක් දාන්න આવොත් ටික් එකක් දාන්න. එහෙම නැත්නම් නිකම්ම I agree කියන එක ක්ලික් කරත් මේ විදිහට යනවා. ඔන්න අපි දැන් email එකට ගිහිල්ලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ email එක භාවිතයෙන් YouTube channel එකක් හදාගන්න. ඒකත් මම step by step කියලා දෙනවා. ඉතින් අපිට මෙන්න මේක උඩ තියෙන කොටුව වගේ එකට උඩ touch කරලා මෙතනින් Gmail කියන එක select කරාට පස්සේ අපේ Gmail එකටත් ඕනනම් යන්න පුළුවන්. ඉතින් මම Gmail කියන එක ඔන්න උඩ touch කරගත්තා. ඔන්න අපේ Gmail එකට යනවා. Gmail එකට ගියාට පස්සේ දැන් තියෙන YouTube channel එකක් හදලා සියලුම setting on කරලා කොහොමද මුදල් ලෝප වෙන හැටි කියන එකත් ඉගෙන ගන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි channel එක subscribe කරමුකෝ චූටි වෙලාවක් කරන්. එතකොට තමයි මගේ channel එකේ videos ඔයාලට පෙන්වන්නේ. channel එක subscribe කරා නම් ඔයාලට යන්න තියෙන්නේ දැන් අපිට YouTube channel එකක් කොහොමද create කරගන්න කියලා. ඒකට මම මෙතනින් අයින් වෙලා සම්පූර්ණයෙන්ම මම නැවතත් මගේ Google Chrome browser එකට යනවා. හොඳයි. දැන් ඔයා මේ වෙද්දි ඊමේල් එකක් හදලා ඉවරයි. ඉතින් ඊමේල් එකක් හැදුවට පස්සේ ඔටෝම ඔයාගේ මේ Google Chrome එකට ඊමේල් එකෙන් log වෙලා තමයි ඉන්නේ. log වෙලා නැත්නම් ඔයා මෙන්න මෙතන Gmail කියන එකට ගිහිල්ලා ඊමේල් එකයි password එකයි ගහලා log වෙන්න. ඒක ඉතාලම සරලයි. හරි. ඊට පස්සේ ඔයා කෙලින්ම සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට YouTube එකට යන්න. www.youtube.com කියලා ගැහුවට පස්සේ ඔයා මෙන්න මේ විදිහට YouTube එකට යවෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ ඉහළ කැඩවරේ ඔයාගේ YouTube logo එක මෙතනින් හැල්ලලා තියෙනවා. ඒක උඩ එකපාරක් ඔයා touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා create a channel කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මෙන්න මේ create a channel කියන එක උඩ එකපාරක් ඔයා touch කරගන්න ඕනේ.
මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට channel name එකයි handle එකයි වෙලා තියෙනවා. ඉතින් channel name එක ඔයා දන්න ඕනේ සාමාන්‍යයෙන් channel name එක කියන්නේ channel name එකට. ඉතින් මෙතන handle කියලා එකක් වෙලා තියෙනවා. handle එක කියන්නේ සාමාන්‍යයෙන් අර user name එකක් වගේ එකට. ඉතින් ඔයාගේ හිතන්නකෝ ඔයා දැන් හදන්නේ cooking channel එකක් නම් cooking channel එකට අදාළ නමක් මෙතන type කරන්න ඕනේ. tech channel එකක් නම් tech channel එකට අදාළ නමක් ඔතන මෙතනින් ඔයා type කරගන්න ඕනේ. එහෙම නැත්නම් logs වගේ කරනවා නම් ඒකට ගැලපෙන නමක් දාගන්න ඕනේ. ඉතින් ඔයා YouTube channel name එකක් ගහද්දි මතක තියාගන්න unique name එකක් ගහන්න. ඒ වගේම ගොඩක් subscribe ඉන්න channel වල නම් ගහන්න එපා. ඒකට හේතුව තමයි එයාලගේ YouTube channel දැනටමත් rank වෙලා තියෙන්නේ. ඉතින් ඔයා එයාලගේ ප්‍රසිද්ධ හිතන්නකෝ ඔයා ප්‍රසිද්ධ YouTube කෙනෙක්ගේ නමක් ගහලා හැදුවොත් ඔයාගේ channel එක යට යනවා. මොකද අර channel එක දැනටමත් උඩ ඇවිල්ලා තියෙන හින්දා. ඒ හින්දා වැඩි භාවිතා නොකරපු unique නමක් ගහන්න. ඉතින් මම මෙතන දැනට ඔයාලට පෙන්නන්න මොකක් හරි මගේ නම ගහලා ශානක ටෙක්ච් කියලා ගහනවා. ඉතින් මම මෙන්න මේ විදිහට channel name එක ගහගත්තා. ඉතින් ඔයත් ඔයාගේ channel එකට අදාළ name එකක් ගහගන්න. එතකොට බලා ගන්න පුළුවන් ඔටෝම මේ handle එක මෙතනින් වෙනස් වෙනවා. එහෙම නැත්නම් කැමති handle එකක් අපිට දාගන්න පුළුවන්. handle එක කියන්නේ user name එකක් වගේ එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි channel එකේ මම නම create කරගත්තේ. ඔන්න මමත් මේ විදිහට ශානක ටෙක්ච් කියලා channel name එකක් දාගත්තා. හරි. ඔයා channel name එක මේ විදිහට හදාගත්තට පස්සේ මෙතනින් තියෙනවා create channel කියලා. මෙන්න මේ create channel කියනකොට ඔය එකපාරට touch කරගන්න ඕනේ. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට channel එක create වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් channel එක create වුණාට පස්සේ ඊටු settings ටික අපිට හදන්න තියෙන්නේ. හරි ඔන්න බලා ගන්න දැන් channel එක create වෙලා ඉවරයි. මේ තියෙන්නේ channel එක. හරි දැන් මේක අපිට cover photo එකක් දාගන්න ඕනේ, profile photo එකක් දාගන්න ඕනේ. ඊටත් වඩා අමතරව අනිවාර්යයෙන්ම අපි මේකේ setting ටික හදාගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මේ logo එක උඩ click කරාට පස්සේ ආයෙත් මම පෙන්නන්නම්. මෙතන click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් YouTube Studio කියලා තියෙනවා. මෙන්න මේ YouTube Studio කියන එකට ඔයා යන්න ඕනේ. මේකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට Studio එක load වෙනවා. load වුණාට පස්සේ බලමු අපි කොහොමද ඊටු setting ටික හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට welcome to YouTube Studio කියලා වටෙනවා. ඒක continue කරන්න. මේ ටික කරාට පස්සේ අපේ මුලින්ම lazy setting ටික හදමු. මම ඔයාට lazy එක තැන ඉඳන් හැමදේම කියලා දෙනවා. මේ ඔක්කොම lazy. 아무ත දෙයක් නැහැ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ටිකක් පාතර යද්දී මෙන්න මේ විදිහට customization කියලා එකක් තියෙනවා. මෙන්න මේ customization කියනකොට ඔයා එකපාරට touch කරගන්න ඕනේ. touch කරගත්තට පස්සේ මුලින්ම ඔයාගේ තියෙනවා banner image එකක් දාගන්න. banner image එක කියන්නේ cover photo එකක්. ඉතින් ඔයාට ඕන නම් ඔයාගේ ෆොටෝ එකක් ගහලා මේකට ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google එකෙන් ගැලපෙන cover photo එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලස්සන cover photo එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මගේ channel එකේ මම දැනට හදව cover photos. මේ තියෙන්නේ මෙන්න මේව හදන හැටි මම videos ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ ලස්සන පේන ඔක්කොම cover photos මම create කරලා තියෙනවා. ඒක වගේම හදන හැටි කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාට මෙව බලලත් ඕන නම් ඉගෙන ගන්න පුළුවන්. ඔයා YouTube එකට ගිහිල්ලා SL Academy YouTube banner කියලා ගහන්න. එහෙම නැත්නම් මේ video එකේ description එකට යන්න. මම මේ හැම වීඩියෝ එකකම links මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. මොකද දැන්ට මෙතනින් cover photo එකක් හදන්න හැටි ඔයාලට කියලා දෙන්නකොත් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවනේ. ඔයා YouTube වීඩියෝ එක description එකට යන්න දන්නේ නැත්නම් ඔයා සාමාන්‍ය විදිහට YouTube වීඩියෝ එකක් මෙන්න මේ විදිහට open කරගන්න. open කරගෙන වීඩියෝ එකේ ටිකක් පාතරේ යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් more කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන more කියන එකට click කරාට පස්සේ මෙන්න තියෙනවා description එක. මේ වගේ මම මේ වීඩියෝ එකේ description එකේ මේකට අදාළ හැම link එකක්ම දාලා තියෙනවා. මේ තියෙන YouTube cover photos හදන හැටි වීඩියෝ link. මේ ගොඩ click කරපු ගමන්ම ඒ වීඩියෝ එකට යන්න ඔයාලට ගිහිල්ලා කෙලින්ම cover photos හදන හැටි බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි වීඩියෝ එකේ description එකට යන්නේ. හරි. ඔයා මේ ටිකත් හරියට කරගත්තා නම් මෙතනින් මුලින්ම cover photo එකක් මෙන්න මේ විදිහට upload කරගන්න. දැන්ට මම නිකන් normal මොකක් හරි මෙන්න මේ වගේ photo එකක් upload කරලා පෙන්නන්න. මේ විදිහට දාලා done කියන බටන් එක උඩ touch කරන්න. ඔන්න cover photo එක වැටුණා. ඊට පස්සේ තියෙන්නේ මෙතන picture එකක්. ඒ කියන්නේ profile photo එකක් upload කරන්න. ඉතින් මම profile photo හදන හැටිත් කලින් videos ඕන තරම් ගෙනල්ලා තියෙනවා. ඔයාගේ phone එකෙන් කැමරාවෙන් ගහලා photo එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හදන්න දන්නවනම් ඔයාට design කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ video එකේ description එකේ දාන්නම් කොහොමද හරියටම YouTube profile photo එකක් හදාගන්න කියලා. ඒක බලලත් හදාගෙන ඔයාට මේ විදිහට upload කරගන්න පුළුවන්. දැන්ට මම මේක upload කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට done කියන බටන් එක දෙනවා. ඔන්න අපි දැන් cover photo එකක් දාගත්තා, profile photo එකක් දාගත්තා. හරි. ඊට පස්සේ මෙතනින් තියෙනවා description එක. ඒ කියන්නේ channel එකට මොකක් හරි description එකක් ගහගන්න. හිතන්නකෝ ඔයාගේ channel එක tech channel එකක් නම් tech වලට අදාළ description එකක් දාන්න. ඒ කියන්නේ ඔයා ගැන පොඩි හැඳින්වීම. ඒ කියන්නේ ඔයාගේ channel එක ගැන පොඩි හැඳින්වීම. ඉතින් ඔයාට නැත්තම් ChatGPT වගේ දෙයක් භාවිතා කරලත් description එකක් generate කරගන්න පුළුවන්. මම දැන්ට මෙතෙන්ට tech and unboxing කියලා දානවා. ඉතින් පොඩි ටිකක් දිග description එකක් ඔයා හරියට දාගන්න ගැලපෙන මම ඔයාට මේ සරලව තමයි මේක කියලා දෙන්නේ. හරි. ඒ ටිකත් ඔයා දාගත්තට පස්සේ ටිකක් පාතර යන්න. පාතර ගියාට පස්සේ මෙතන channel එකේ URL එක තියෙනවා. ඒ වගේම link කියලා තියෙනවා. අර social media link එහෙම දාන්නේ අන්න එව්වා. ඉතින් මෙතන මේ @ link කියලා තියෙන්නේ. මේකට touch කරාට පස්සේ හිතන්නකෝ ඔයා Facebook page එකේනේ link එකක් දානවා නම් මුලින්ම මෙතනට Facebook කියලා ගහ ගන්නවා. Facebook කියලා ගහගෙන
ඒක ඊට පස්සේ ඔයාගේ Facebook page එකට ගිහිල්ලා link එක copy කරලා ඇවිල්ලා මෙතෙන්ට දාගන්නවා. හරිද? ඉතින් ඒව අත්‍යවශ්‍ය නැහැ. ඒවත් ඔයාලට දාලා channel එක ලස්සන කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන contact email කියලා තියෙනවා. මතක තියාගන්න contact email කියන තැනට ඔයා දාන්න නැත්නම් ඔයාගේ මේ channel එක හදපු email එක නෙමෙයි. මොකද මේකට තමයි ඔයාගේ කවුරු හරි කෙනෙක් ඔයාගේ channel එකෙන් උදව්වක් අහලා ඔයාට ඊමේල් එකක් දාන්නේ මැසේජ් කරන්නේ. එහෙම නැත්නම් මොන හරි ස්පොන්සර්ෂිප් එකක් දෙද්දි මේ contact email එකට තමයි ඔයාට ඊමේල් එකක් දාන්නේ. සමහරක් අත අර හැක් කරන අයත් මේ ඊමේල් එක භාවිතා කරන්න පුළුවන්. ඒ හින්දා තමයි මම කිව්වේ channel එකේ ඊමේල් එක දාන්න එපා කියලා. හරි ඔයා කැමති ඊමේල් එකක් ඒකට දාන්න. ඊට පස්සේ මෙතෙන්ද තියෙනවා watermark එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් මේක එච්චර අත්‍යවශ්‍ය නෑ. අර සමහරක් වීඩියෝ ප්ලේ වෙද්දී ඔයා දැකලා ඇති වීඩියෝ එකේ දකුණු පැත්තේ යටම මොහක් කරේ එක්ක ලෝගෝ එකක් වටෙනවා. අන්න ඒවට තමයි watermark එක කියන්නේ. ඔයාට මෙතන හොත් ඕනනම් අප්ලෝඩ් ගිහිල්ලා ඔයාගේ මොන හරි watermark එකක් තියෙනවා නම් මේ මම දැන්ට මේක අප්ලෝඩ් කරන්නම්කෝ. ඊට පස්සේ මෙතන done කියන එක දාන්න ඉතින්. හරි. එතකොට ඔන්න watermark එකක් ගන්න. ඉතින් මේක අපිට දාන්න පුළුවන් වීඩියෝ එකේ මෙතන තියෙනවා end video කියලා. එහෙම නැත්නම් customize start time කියලා. ඒ කියන්නේ අපිට මේ ලෝගෝ එක වැටෙන්න ඕන තැන. හරිද? entire video කියලා තියෙනවා. entire video කියන්නේ මුළු වීඩියෝ එක පුරාම මේක වැටෙන්න ඕනේ. හරි. ඒක ඔයා කැමති එකක් select කරගන්න. ඒ ටික ඔයා select කරගෙන ඔයා මේ ටිකත් හරියට දාලා ඉවර වෙලා. ඔක්කොමත් ඔයා හරියට දැම්මට පස්සේ දැන් අපි මෙතන cover photo එක දැම්මා, profile photo එකක් දැම්මා, ඒ වගේම description එකක් දැම්මා. ඒ වගේම මම Facebook කියලා ගහලා www.facebook.com කියලා Facebook එකේ URL එකකුත් දැම්මා. ඔයාට කැමති නම් WhatsApp link දාන්න පුළුවන්. ඒ වගේ කැමති එකක් ඔයා දාගන්න දාලා ඊට පස්සේ contact email එකක් මෙතෙන්ට දාගන්න. ඊට අමතරව මෙතන කැමති නම් watermark එකක් දාගන්න. මේක අත්‍යවශ්‍ය නැහැ. ඒ ටික දාගෙන ඔයාට කරන්න තියෙන්නේ මෙතන publish කියන බටන් එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඔයාගේ channel එකේ මේ ටික publish වෙනවා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න මේක save වුණාට පස්සේ channel එකට ගිහිල්ලා කොහමද මේක පෙන්වන්නේ කියලා බලන්න. ඉතින් ඔන්න දැන් මගේ save වෙලා ඉවර වෙන්න ළඟයි. හරි දැන් save වුණා. ඊට පස්සේ මම දැන් ඔයාලට පෙන්නන්න කොහමද මේක publish වුණාට පස්සේ පෙන්වන්නේ කියලා. ඉතින් ඔයා මෙන්න මෙතන ඔයාගේ channel එකේ logo එක ළඟට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් your channel කියලා එකක් තියෙනවා. your channel කියන එකට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඔන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන්ට ඔයාගේ මෙන්න ප්‍රොෆයිල් ෆොටෝ එක වැහලා තියෙනවා. ඊට අමතරව කවර් ෆොටෝ එක වැහලා තියෙනවා. මෙන්න බලන්න අර ඩිස්ක්‍රිප්ෂන් එක. මේ තියෙන්නේ අර ටච් and unboxing කියලා ඒකයි මම ඔයාලට කිව්වේ මෙතනින් ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් ගහගන්න කියලා. ඉතින් මෙන්න මෙතන මේ more කියන එකට ටච් කරාට පස්සේ මෙන්න ඩිස්ක්‍රිප්ෂන් එක වැහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න අපි දාපු අර Facebook link එක වැල්ලා තියෙනවා. ඉතින් මේක උඩ touch කරපු ගමන්ම අපේ Facebook page එකේ link එක දැම්ම නම් කෙලින්ම Facebook page එකටයි යන්නේ. හරි. ඒ ටිකත් ඔයා හරියට කරගත්තට පස්සේ නැවතත් ඔයා මෙන්න මෙතන channel එකේ logo එක උඩ touch කරගන්න. touch කරගෙන YouTube studio කියන එකට ඔයා යන්න ඕනේ. මේකට ගියාට පස්සේ අපිට තියෙන්නේ ප්‍රධාන setting ටික හදාගන්න. ඉතින් මම ඒක ටිකක් පාතට යන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් setting කියලා වම් පැත්තේ පාතේ තියෙනවා. මෙන්න මේ setting කියන එකට ඔයා යන්න ඕනේ. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කරන්සි එක USD කියලා US ඩොලර් කියලා වෙලා තියෙනවා. ඒකම තියන්න. ඊට පස්සේ channel කියලා එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ channel කියන එකට යන්න. ඊට පස්සේ මෙතන select මෙතනින් තියෙනවා select කියලා country of residence කියලා. ඉතින් අපි ලංකාවට channel එකක් කරන හින්දා මම මෙතන ශ්‍රී ලංකාව දානවා. දැන් ලංකාවට දාන්නත් අවසරයි. ඉතින් ගොඩාක් ඉස්සර අපි දාලා US දාලා තමයි හැදුවේ. නමුත් දැන් ලංකාවට අවසර තියෙන හින්දා මෙතන country එක ශ්‍රී ලංකා කියලා මේ විදිහට select කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා ශ්‍රී ලංකා. මම මේක උඩ එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට එනවා. මෙන්න keyword ටිකක් දාන්න තියෙනවා. ඉතින් මේ keyword දාන්න ඕන නැත්තේ ඔයාගේ channel එකට අදාළවයි. keyword කියන්නේ අපේ channel එක YouTube එකේ search කරද්දී කවුරු හරි කෙනෙක් search කරන වචන ටිකට තමයි keyword කියන්නේ. ඉතින් මෙතනින් මම දැන් tech channel එක අනේ දැන් ඒ හින්දා මෙතන tech කියලා දාලා enter කරනවා. ඊට අමතරව unboxing කියලා දානවා. ඒ කියන්නේ මම tech වලට අදාළ දේවල්. ඉතින් tech සහ ඊට පස්සේ education කියලාත් දානවා. ඉතින් අදාළ keyword ටිකක් ඔයා මේ විදිහට ගහගන්න. keyword වලට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 500ක් දක්වා ගහන්න පුළුවන් අකුරු. හරි. ඒ ටික ඔක්කොම ඔයා channel එකට අදාළව ගන්න. හිතන්නකෝ ඔයා cooking channel එක ගන්න. ඔයා අනිවාර්යයෙන්ම cooking කියලා ගහන්න. cooking ශ්‍රී ලංකා, ඒ වගේම wild cooking, ඒ වගේම අර cooking වලට අදාළ වචන තමයි ඔයා ගහන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මෙතනින් ඔයාගේ channel එකේ name එකත් tag එකක් විදිහට දාන්න. මොකද ඔයාගේ channel එකේ name එක සමහරක් කට්ටිය කියනවා search වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා මෙතනින් tag එකක් දාන්න ඔයාගේ channel name එකත්. හරි. ඒ වගේ keyword ටිකකුත් දාගන්න. හරි. ඒ ටික දැම්මට පස්සේ ඔයාලට තව ටිකක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා advanced setting කියලා එකක්. මේ තියෙන්නේ මෙන්න මේ advanced setting කියන එක මේක ගොඩාක් වැදගත්. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන මේ දෙවණියට තියෙන්නේ. මෙන්න මේ දෙවණි මේක ටික එක තියෙන අන්තිම එකේ මේක ඔයා දෙවණි එකට දාගන්න ඕනේ. ඒ කියන්නේ අපේ වීඩියෝ දාන්නේ පොඩි අයටයි ලොකු අයටයි සියලු දෙනාටම සමසේ බලන්න පුළුවන් වීඩියෝස් දාන එක තමයි මෙතනින් මේ දෙවණි එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ පළවෙනි එකට ටික එක දැම්මත් ඔයා අදහස් වෙන්නේ ඔයාගේ channel එක ළමයිට විතරයි බලන්න සුසු වීඩියෝස් තියෙන්නේ කියලා. ඉතින් මම දෙවණි එකට ටික එක දාගන්නවා. මොකද මගේ වීඩියෝස් මම හැමෝටම බලන්න පුළුවන් විදිහට හදන හින්දා. හරි. ඒ ටිකත් ඔයා දාගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන feature eligibility කියලා එකක් තියෙනවා. මේ ඔක්කොම දාලා සේව් කරගන්න මතක ඇතුව
මේ විදිහට සේව් කරගන්න. සේව් කරගත්තට පස්සේ නැවතත් ආයේ ඔයා මෙතන සෙටින් එකට යන්න ඕනේ. සෙටින් එකට ගියාට පස්සේ මෙතන channel කියලා තියෙනවා. දැන් මේ ටිකක් දාලා ඇඩ්වාන්ස් සෙටින් වලට මෙතන දෙවෙනි එකට no කියලා දාලා feature eligibility යන්න. ඒකේ ඔයා බලා ගන්න පුළුවන් පළවෙනි එක අපිට enable වෙලා තියෙන standard features කියන එක enable වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා intermediate features කියලා දෙවෙනි එක. ඉතින් ඒකටත් ඔයා යන්න ඕනේ. ඒකටත් ගිහිල්ලා මෙතන eligible කියලා එකක් තියෙනවා. ඒක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් phone number එක verify කරන්න තමයි එන්නේ. මතක තියාගන්න ගොඩක් අයගේ මේ දවස්වල phone number verify වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. dialog sim වලට සහ Airtel sim වලට තමයි මේ දවස්වල verify වෙන්නේ. dialog එකට අනිවාර්යෙන් verify වෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්න ටිකක් පරක් වෙලා නම් සමහරක් විට ඔයාගේ මොබිටෙල් නම්බර් එකටත් verify වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන verify phone number කියන කොට එකපාරක් touch කරනවා. touch කරගෙන මගේ dialog sim එකේ නම්බරේ මම මෙතනින් ගහ ගන්න. ඔන්න මෙතන ශ්‍රී ලංකා කියලා වෙලා තියෙනවා. මම මෙතනින් dialog මගේ නම්බරේ ගහ ගන්නවා. ඒවා dialog number එක ගහලා මෙතන next කියන බටන් එක උඩ touch කරගන්න. touch කරගත්තට පස්සේ අපේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඔන්න දැන් මේ කෝඩ් එක තමයි මෙතනින් ගහන්නේ. ෆෝන් එකට කෝඩ් එකක් එනවා මැසේජ් එකකින්. ඒ කෝඩ් එක අපි මෙතනින් අනිවාර්යෙන් ගහන්න ඕනේ. ඔන්න බලන්න මගේ දැන් ෆෝන් එකට කෝඩ් එක ආවා. දැන් මම මෙතනින් ගහනවා මගේ මේකට ආපු කෝඩ් එක. ගහලා මෙතන submit කියන එක දෙන්න. submit වෙලා හරියටම ඔය කෝඩ් එක ගෙවුවනම් මෙතන phone number verified කියලා කොළ පාට පසුබිමක සුදු පාටේ හරියක් වටෙනවා. ඉතින් ඔන්න බලා ගන්න මගේ phone number එකත් verify වුණා. දැන් ඒකත් හරි. හරිද? ඊට පස්සේ නැවත මෙතන feature eligibility යන්න ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒකත් enable කියලා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකත් හරියටම අපේ හරි. ඊට පස්සේ දැන් අපිට බලා ගන්න පුළුවන් advanced feature කියලා එකක් තියෙනවා. මෙතනත් eligible කියලා එකක් තියෙනවා. ඒක උඩ touch කරන්න. touch කරාට පස්සේ මෙතනින් අපිට verification මේ තුනක් තියෙනවා. ඒ තුනෙන් කැමති එකක් කරන්න තියෙනවා. ඉතින් මෙතන video verification කියලා එකක් තියෙනවා. මෙන්න මේ video verification කියන එක උඩ ඔයා touch එක හරි ඒක අපි ඒක කියමුකෝ video verification එක තෝරගත්තොත් අපිට එන්නේ අපිට link එකක් එනවා. ඉතින් හිතන්නකෝ මේ link එකේ අපිට තියෙන මේ link එක උඩ touch කරාට පස්සේ අපේ කැමරාව තමයි on වෙන්නේ. ඉතින් ඔයා PC එකකින් වගේ හදනවා නම් කැමරාව on වෙන්නේ නැහනේ. එහෙමනම් laptop එක හරි අර webcam එක හරි on වෙන්න ඕන laptop එකෙන් හදනවා. එහෙම නැත්නම් ඔයා මේක මේ email එකෙන් ඔයාගේ phone එකේ email එකට log වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔයාගේ phone එකේ email එක උඩ touch කරාට පස්සේ කෙලින්ම අපේ phone එකේ කැමරාව තමයි on වෙන්නේ. on වෙලා අපේ මූණ උඩට පාතට හරහට වමට දකුණට කරන්න කියනවා. එතකොට ඔටෝම verify වෙනවා. ඒකත් ඔයාලට අමාරු නම් ඊට පස්සේ ඔයාලට තියෙනවා valid ID එකක් දෙන්න. ඉතින් මේකට ලංකාවේ ID වැඩ කරයිද කියලා සුවර් නැහැ. ඔයාලගේ ප්ලාස්ටික් කාඩ් එකේ තියෙන ඉංග්‍රීසි identity එකක් තියෙනවා නම් ඔයාගේ ඉංග්‍රීසි identity එකෙන් පුළුවන්. එහෙම නැත්නම් channel history verification කියලා තියෙනවා. ඉතින් මේ තුනෙන් කැමති එකක් තමයි තියෙන්නේ. මම නම් ඔයාලට කියන්නේ ලේසි මෙන්න මේ video verification එක කරන්න කියලා. ඉතින් මම මෙතන මේ access features කියන කොට එකපාරක් touch කරගන්නවා. touch කරගත්තට පස්සේ අපිට තෝරගන්න පුළුවන් මේ තියෙන take a 6 second video for yourself. ඒ කියන්නේ පළවෙනියටම අපිට පුළුවන් වීඩියෝ එකේ අර මං කියපු තප්පර 6ක පොඩි වීඩියෝ එකකින් verify කරගන්න. එහෙම නැත්නම් දෙවෙනි එකට ඔයා ටික එක දැම්මත් ඔයාගේ ඒත් email එකට link එකක් එයි. ඒ link එක උඩ touch කරාට පස්සේ මෙතන display එකේ QR code එකක් වැටේ. ඒ QR code එක scan කරාට පස්සේ phone එකේ කැමරාව on වෙනවා. එතකොට අපිට identity අල්ලන්න තමයි මේකට තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන channel history verification කියලා එකක් තියෙනවා. ඒක දුන්නොත් අපිට මේක verify වෙන්න මාස දෙකක් විතරයි. ඒ හින්දා පළවෙනි එක හෝ දෙවෙනි එක ඔයා touch කරන්න. ඉතින් ඔයාලට පළවෙනි එක තමයි මම recommend කරන්නේ. මොකද ගොඩක් අයට ඉංග්‍රීසි identity නැති හින්දා මෙතන මේ තප්පර 6 වීඩියෝ එක හදන එක තමයි ලේසිම. එහෙම නැත්නම් මම කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද ID එකෙන් verify කරන්න කියලා. ඉතින් ඒකේ ඒ වීඩියෝ එකේ link එකත් මම මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. මොකද ඒක මෙතන කරන්න ගියොත් සෑහෙන්න වෙලා යනවා. ඒ වගේම phone එකෙන් මගේ email එකට log වෙන්න වෙනවා. ඒ හින්දා මම ඒ setup එක වට කරන්නේ නැහැ. ඒකේ link එකේ ඒ වීඩියෝ එකේ කියන්නේ ID එක verify කරන එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. හරි ඊටත් බැරි නම් ඔයාලට හොඳම දේ තමයි මෙන්න මේ තප්පර 6 වීඩියෝ එක දාන එක. ඒක ඉතින් විනාඩියෙන් දෙකෙන් verify වෙනවා. හරි. ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. ඊටාම සරල ටිකක්. ඒ ටික ඔයා කරගත්තට පස්සේ මෙතන save බටන් එක උඩ touch කරලා මෙතනින් අයින් වෙන්න. හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි සියලු දේවල් හදලා ඉවරයි. හරි ඔයාට මේ වෙරිෆිකේෂන් එක මේ වෙලාවේ කරගන්න බැයි නම් පස්සේ වුණත් කරගන්න පුළුවන් වීඩියෝ වෙරිෆිකේෂන් එක හරි ID වෙරිෆිකේෂන් එක හරි හිස්ටරි වෙරිෆිකේෂන් එක හරි මොකද ඒක මොනිටයිසේෂන් ගන්න කලින් අපිට වෙරිෆයි කරගත්තාම ඇති. ඉතින් ඔයා ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එක කරගත්තේ නැත්නම් ඔයාගේ වීඩියෝ වලට අර වීඩියෝ එක ඉස්සරහට දාන්න thumbnail එක දාන්න බැරි වෙනවා. thumbnail එක කියන්නේ වීඩියෝ එක ගැන හැඳින්වීමක් දාලා ලස්සන ටෙක්ස්ට් එකම දාලා කලර්ෆුල් විදිහට අපි ඩිසයින් කරන්නේ අන්න ඒකට තමයි thumbnail එක කියන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද හරියටම YouTube එකෙන් මුදල් උපයනවා නම් උපයන්නේ සහ ඒකට අවශ්‍ය කොන්දේසි මොනවද කියලා. අපි YouTube channel එකකේ මුදල් උපයනවා නම් අපි ඒකට ඉල්ලීමක් කරන්න ඕන YouTube ආයතනයෙන්. අපි ඒකට කියන්නේ monetization apply කරනවා කියලා. ඉතින් monetization apply කරනවා කියලා ඔයාලා ඕන තරම් YouTube එකේ අහලා ඇති. අපිට මෙයාලා අවස්ථා දෙකක් දීලා තියෙනවා. ඉතින් බලමු අපි පළවෙනි අවස්ථාව මොකක්ද කියලා. පළවෙනි අවස්ථාව තමයි subscribe 1000කුයි
අපේ වීඩියෝස් වලට අවසාන මාස 12 ඇතුළත ආපු වොච් ටයිම් පැය 4000කුයි අපි හදාගන්න ඕනේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්න ඕනේ. කොහොම හරි සබ්ස්ක්‍රයිබ් 1000ක් ඔයා හදාගන්න. ඊට අමතරව වොච් ටයිම් පැය 4000ක් කියන්නේ අපේ වීඩියෝස් තව කවුරු හරි බැලුවට පස්සේ බලලා විනාඩිය 2 3 පැය 2 3 එකතු වෙලා වොච් ටයිම් පැය 4000ක් එකතු වෙන්න ඕනේ. ඒක අවසාන මාස 12 ඇතුළත වෙන්න ඕනේ. උදාහරණයකට හිතන්නකෝ ඔයාගේ channel එකට අදට අවුරුදු 3යි නම් අද ඉඳන් ඉස්සරහට හරි පිටිපස්සට හරි ඔයා ගණන් බැලුවත් අපේ වීඩියෝස් අනිත් අය බලපු පැය 4000ක එකතු වෙලා තියෙන්න ඕනේ. සරලම කියනවා නම් සබ්ස්ක්‍රයිබ් 1000කුයි වොච් ටයිම් පැය 4000කුයි ඕනේ. ඉතින් මම කරේ මගේ channel එක හදුවට පස්සේ හදපු දවස් ඉඳන් ඉදිරියට මාස 12ක් ඇතුළත වොච් ටයිම් පැය 4000ක් ගත්තා. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි ඒකටත් අපි අර කලින් එකේ වගේම සබ්ස්ක්‍රයිබ් 1000ක් අනිවාර්යයි. ඊට අමතරව මාස 3ක් ඇතුළත. ඒ කියන්නේ දින 90ක් ඇතුළත අපේ ෂෝට් වීඩියෝස් වලට. ඒ කියන්නේ විනාඩියට වඩා අඩු වීඩියෝස් වලට. දැන් නම් වෙන රටවල් වල විනාඩි 3ට වඩා අඩු වීඩියෝස් ෂෝට් කියලා ගන්නවා. නමුත් දැන්ට තියෙන අපේ ලංකාවේ විනාඩියට අඩු වීඩියෝස් නේ. අන්න ඒවට කියන්නේ ෂෝට් වීඩියෝස් කියලා. අන්න ඒ ෂෝට් වීඩියෝස් වලට views මිලියන 10ක් තියෙන්න ඕනේ. හැබැයි අවසාන දින 90 ඇතුළත. ඒ කියන්නේ අවසාන මාස 3 ඇතුළත. ඉතින් මේ කොන්දේසි දෙක සරලම කියනවා නම් පළවෙනි ක්‍රමය තමයි සබ්ස්ක්‍රයිබ් 1000කුයි වොච් ටයිම් පැය 4000කුයි normal වීඩියෝස් වලට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සබ්ස්ක්‍රයිබ් 1000කුයි ෂෝට් වීඩියෝස් වලට ආපු මාස 3ක් ඇතුළත views මිලියන 10කුයි තියෙන්න ඕනේ. ෂෝට් වීඩියෝස් කියන්නේ අර TikTok size වීඩියෝස් වලට. හරි මම සාමාන්‍ය විදිහට මොනිටයිසේෂන් ඇප්ලයි කරලා කොහොමද මුදල් බැංකුවට ගන්න කියලා කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේ link එක මම මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එඩිට් කරන හැටිත් ඔයා දන්නේ නැත්නම් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම මේ වීඩියෝ එකේ description එකේ දාන්න. ඉතින් අදට වීඩියෝ එක අවසానයි. ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.